මෑතකදී බොහෝ පවුල් තමන් ආදරය කළ ජීවිත අහිමි කරගෙන තියෙනවා. ඒ දැඩි වැසි සහ ගංවතුර තත්වයක් නිසා. බොහෝ දෙනාගේ නිවස, දීපල, ආදරය කරන සුරතල් සතුන් සියලුම මතකයන් ජලයට ගසාගෙන ගියා. ඔයාටත් මේ අතරින් අහිමි වූ දෙයක් තිබෙනවා නම් මේ වචන ඔබටයි. ඔයා දැන් මෙහෙම හිතනවා ඇති, මගේ ජීවිතේ තවදුරටත් ඉදිරියට ගන්න පුළුවන්ද? මට නැවත ආරම්භයක් කරන්න පුළුවන්ද? ඔබ දන්නවාද? ඔබ සිතන්නේ ගංවතුරෙන් ගසාගෙන ගියේ ඔබගේ නිවස පමණක් නොවේ. ඔබේ සිහින, ඔබේ සුරක්ෂිතභාවය, ඔබේ විශ්වාසයත් ඒ සමගම ගොස් තිබෙනවා. මතක තබා ගන්න, ඔබ තනි නෑ. ඔබේ වේදනාව අපිට දැනෙනවා. ඔබේ නිහඬ කඳුළු අපිට පේනවා, අපිට හැඟෙනවා. සමහර වෙලාවට නැගිටින්න ශක්තියක් නොතිබීම දුර්වලකමක් නෙවෙයි. හුස්ම ගන්න එකවත් දැන් ඔබට අමාරු වෙලා ඇති. නමුත් ඔබ තවමත් ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබ තුල තවත් ජීවිතයක්, තවත් පොඩි හෝ බලාපොරොත්තුවක් ඇති බවයි. ගංවතුරෙන් පසුවත් මහා ගංගා නැවත නිශ්ශබ්ද වෙයි. වලාකුළු ඉවත් වී හිරු එළිය නැවත දිලිසෙයි. ඔබේ ජීවිතයටත් එවැනි උදාවක් අනිවාර්යයෙන්ම ලැබේවි. ඔබ කෙනෙකු අහිමි කරගෙන සිටින්නේ නම් මෙය මෘදු හදවතකින් අසා ගන්න. ඔබ ආදරය කළ කෙනා ඔබේ මතකයෙන් කිසිදාම අඳුරු නොවේ. ඔහුගේ හෝ ඇයගේ සිනහව, හඬ, ආදරය ඔබ තුලම ජීවත් වෙයි. ඔබ ඔබේ නිවස අහිමි කරගෙන සිටින්නේ නම් මතක තබා ගන්න. ගෙදරක් කියන්නේ බිත්ති පමණක් නොවේ. එය හදවතක එකතුවක්. එය ආරක්ෂාවක්. එය සෙනෙහසක්. ඔබ එය නැති කරගෙන සිටියත් ඔබගේ හදවත ජීවත් නම් නව ගෙදරක් නැවත ගොඩ නැගිය හැක. ඔබ ජීවිතෙන් කඩා වැටුණත් මේ අවසානය නොවේ. ඔබ හඬා වැළපුණත් නමුත් අපි නැවත සිනාසෙමු. අපි අද අහිමි වී ඇති ගැන සිතා ඉන්න අතරතුර අපි නැවතත් ගොඩ නැගෙමු. පියවරෙන් පියවර, දවසින් දවස අතින් අල්ලගෙන අපි නැවත නැගිටිමු. ඔබ දන්නවාද? ගංවතුරෙන් පසුවද බිම නැවත වියලෙයි. මල් නැවත පිපෙයි. ජීවිතය නැවත ගලා යයි. ඔබගේ ජීවිතයටත් ඒ දවස අනිවාර්යෙන්ම උදා වෙයි. මතක තබා ගන්න. අපි දන්නවා ඔබට අහිමි වූ දේවල්. අපි දන්නවා ඔබගේ වේදනාව. එහෙත් අපි නැවත නැගිටෙමු. හෙමින් එක්ව අපි නැවත ජීවිතයට මුහුණ දෙමු.